මෙච්චර ලස්සනට hair cut එකක්. Hello guys, welcome back to my YouTube channel. මං අද ආවා ගම්පල තියෙන සලොන් හීෂා එකට මගේ hair එක layer cut එකක් කරගන්න. ඉතින් layer cut එක උනේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. සැලොන් හීෂා එක තියෙන්නේ ගම්පල ටවුන් එකේමයි. මෙන්න මේ ලස්සනක් කී තමයි මේ සැලොන් එක. මේ දවස්වල සැලොන් එකේ ලොකු ඔෆර්ස් වගේක් යනවා. බ්‍රයිඩල් වලට මෙනිකියුර්, පෙඩිකියුර්, hair colouring, එතකොට තව ගොඩක් මෙන්න මේ ස්පෙෂල් ඔෆර්ස් ටික යනවා සැලොන් එකේ. ඔයාලා දැම්ම සැලොන් එක කන්ටැක්ට් කරගන්න මාරම ඔෆර්ස් ටිකක් මේ මාසේ යන්නේ. ඊය එන්ඩ් එක එනකම්ම මේ ලොකු ඔෆර්ස් වගේක් තියෙනවා සැලොන් එකේ. අනිවාර්යෙන් සැලොන් එක කන්ටැක්ට් කරගන්න. ඔයාලටත් මාරම ෆර්ස් ටිකක් ලබා ගන්න පුළුවන් සැලොන් එකෙන්. ඉතින් මං අද ආවේ ලේ කට් එකක් කරගන්නනේ. මගේ ඩැමේජ් කොණ්ඩේ ලේ කට් එකක් කරලා මගේ ඩැමේජ් ටික අයින් වුණාම කොහොමද ලුක් කියලා අපි බලමු. මාරම ලස්සනට කට් එක කරලා දුන්නා. මට හිතා ගන්නවත් බැරි විදියට මාරම ලස්සන ලුක් එකක් ආවා මට ඒ කට් එකෙන්. ඔයාලට මේ වීඩියෝස් වලින් පේනවා ඇති මාරම ලස්සනට මාරම විදියට මගේ ලේ කට් එක කරලා දුන්නා. ඒ කට් එක කරන ගමන් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් මෙන්න මේ වීඩියෝස් ටික තමයි තියෙන්නේ මං ගාව. මාරම ලස්සනට මට hair cut එක කරලා දුන්නා. ඒ වගේම prices සැලොන් එකේ මාරම offers ටිකක් යනවා මේ මාසේ. ඔයාලා try කරලා බලන්න. මාරම ලස්සනට අපේ වැඩ ටික කරගන්න පුළුවන්. මේ තමයි මගේ hair එකේ finally look එක. මාරම ලස්සනයි කියන්න. මාරම happy. බලන්නකො ලස්සන ඔයාලට මේ වීඩියෝස් වලින් පේනවා. මාරම ලස්සනට මගේ hair එක හදලා දුන්නා. මාරම ලස්සන ෆිනිෂින් එකක් තියෙන්නේ. මට ඕන උනේ මගේ hair එකේ ඩැමේජ් තියෙන තැන් අයින් කරලා ලස්සන layer cut එකක් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට මගේ layer cut එක මාරම ලස්සනට වුණා. ඔයාලත් සැලොන් එක කන්ටැක්ට් කරගෙන අනිවාර්යෙන් බලන්න. මාරම ලස්සනට කරගන්න පුළුවන්. සැලොන් එකේ ඩීටේල්ස් ටික මම වීඩියෝ එකේ දාලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් අද මගේ ලේ කට් එක උනේ. සුළඟ වගේ දඟ කර